මේ ලංකාව කියලා කිව්වම සනිතේ ඇත්තටම මේ ආගන්තුක සත්කාරක වලට පුදුම තරම් ලෝකයේ ආදරයක් දිනාගත්ත රටක්. අපි හැමතිස්සෙම hinamusu මුහුණෙන් කතා බහ කරන රටක්. ඒ විතරක් නෙවෙයි අපේ සංචාරක ශාස්ත්‍රයේ ලොකුම අංගයක් තමයි විශේෂයෙන් මේ හෝටල් ශාස්ත්‍රය ඇතුලේ අපේ තියෙන කෑම බීම ටික ඊළඟට මේ හෝටල් ශාස්ත්‍රය පවත්වාගෙන යන විදිය. හැබැයි මේකට දැන් මේක අනාගතයට යන්න නම් අපි මේක ජාත්‍යන්තරව ප්‍රමිතිගත කරගන්න නම් මේකට හරියට වැඩේ දන්න පිරිසක් අපිට ඕනි වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩේ හරියට ඉගෙන ගන්න කොහොමද සහ ඒ අයට තියෙන රැකියාව අවස්ථා මොනවද කියන කාරණේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක අපේ මැදිරියේ එකතු වෙනවා ස්ලිට් හොස්පිටැලිටි ස්කූල් හි නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ගායනී ජයතිලක මහත්මිය ආයුබෝවන් කියලා පිළිගන්න ඔබට. ඒ වගේම ස්ලිට් හොස්පිටැලිටි ස්කූල් හි අලෙවි හා විකුණු මංශ ප්‍රධානී දිල්හාරා රත්නායක මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබට. අපි දිල්හාර මහත්මයෙන් කතාව පටන් ගන්න මට හිතුණා දැන් CAHM එහෙම නැත්නම් ස්ලිට් හොස්පිටැලිටි ස්කූල් කියලා අපි හඳුන්වනවා. හැබැයි මේකත් එක්ක අපිට ජාත්‍යන්තර නමක් ඇහෙනවනේ. නම තමයි විලියම් ඇන්ග්ලිස් කියන නම. මොකද්ද මේ පැහැදිලි කරමු ටිකක්. ඔබ කිව්වා වගේ කොලම්බෝ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් CAHM කියන නමිනුත් අපිව ආමන්ත්‍රණය කරන්නට පුළුවන් ලංකාව තුල ස්ථාපිත ආයතනයක්. පිහිටලා තියෙන්නේ ස්ලිට් මාලඹේ පරිශ්‍රය ඇතුලේ. ඉතින් විලියම් ඇන්ග්ලිස් සන්නාමය කොහොමද එකතු වෙන්නේ කියන කාරණේ අපි බැලුවොත් ඔස්ට්‍රේලියාවේ සත්කාරක හා සංචාරක ඉගැන්වීම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන විලියම් ඇන්ග්ලිස් හා ඒකාබද්ධව තමයි කාම් මේ සියලුම පාඨමාලාවන් මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ. ඉතින් විලියම් ඇන්ග්ලිස් ගැන මම තවදුරටත් කතා කරොත් ඔස්ට්‍රේලියාවේ හොස්පිටැලිටි එඩියුකේෂන් සෙක්ටර් එකේ දැවැන්තයා වෙනවා වගේම අවුරුදු 85කටත් එහා ගිය අතීතයක් තිබෙන ඉන්ස්ටිටියුට් එකක්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකක් තමයි විලියම් ඇන්ග්ලිස් කියලා කියන්නේ. ඉතින් CAM කියලා හැඳින්වෙුවත් කොලම්බෝ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් නමින් හැඳින්වෙුවත්. එමන් නැත්නම් ස්ලිට් හොස්පිටැලිටි ස්කූල් කියලා කිව්වත් නැත්නම් විලියම් ඇන්ග්ලිස් හි ලංකාවේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ පාඨමාලාවන් ලබා දෙන ආයතනය කියලා කිව්වත් මේ කුමන නමකින් උනත් හඳුන්වන්නේ එකම ආයතනයක්. ගායනී මහත්මිය දැන් මෙතුමිය සඳහන් කරා වගේ මේ ආයතනයෙන් පිරිනමන පාඨමාලාවල් ගැන අපි කතා කරමු. ඔව් සනති. දිල්හාරා පැහැදිලි කිරීමක් කරා වගේම කොලම්බෝ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන ආයතනය ඔස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සමග අනුබද්ධිතව සංචාරක සහ සත්කාරක සේවා ශාස්ත්‍රයට අදාළ පාඨමාලා මෙහෙයවීමේ කටයුතු තමයි සිදු කරන්නේ. ඉතින් එහිදී ඔස්ට්‍රේලියාවේ ඇන්ග්ලිස් ආයතනයේ තිබෙනා වූ ප්‍රධාන පාඨමාලාවන් 5ක් ලංකාවේ අපේ දරුවන්ට ඒ අයුරින්ම හැදෑරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. මම නාමික වශයෙන් කිව්වොත් මොනවද මේ පාඨමාලාවන් කියලා? හොස්පිටැලිටි මැනේජ්මන්ට් අවුරුදු 2ක පාඨමාලාවක්, උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒ වගේම කමර්ෂල් කුකරි සහ පැටිසරි කියන පාඨමාලාවන් අවුරුදු 1.5 බැගින් දිවෙන පාඨමාලාවන් දෙකක්. ඉතින් එහිදී ලැබෙන සුදුසුකම වෙන්නේ සර්ටිෆිකේට් 4 කියන සුදුසුකම. ඉතින් එතනදී දරුවෙකුට හිතනවා නම් උසස් ඩිප්ලෝමාවක් දක්වා මේ පාඨමාලාවේ සුදුසුකම ලබා ගත යුතු කියලා ඌන්ට තව අවුරුද්දක කාලයක් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියන පාඨමාලාව හදාරලා උසස් ඩිප්ලෝමා සුදුසුකමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් කියන පාඨමාලාව අවුරුදු 1.5ක ඒත් උසස් ඩිප්ලෝමා පාඨමාලාව. ඒ වගේම ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන පාඨමාලාව අවුරුද්දක පාඨමාලාවක් ඩිප්ලෝමා පාඨමාලාවක් තමයි ලැබෙන්නේ. ඉතින් එහිදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන සුවිශේෂී කාරණා කිහිපයක් තියෙනවා. ලංකාවේ දරුවෙක් ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයට ගිහිල්ලා මේ පාඨමාලාවන් හදාරනවා නම් ඇත්තටම ඔවුන්ට වැය කරන්නට සිද්ධ වෙන මුදල වගේ 3 ගුණයකටත් වඩා අඩු මුදලක් තමයි ලංකාවේදී අපේ දරුවන්ට මේ පාඨමාලාව සඳහා වැය කරන්නට සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ඇන්ග්ලිස් ආයතනයෙන් ලැබෙන සුදුසුකම ඒ ආකාරයෙන්ම ඒ වගේම සිලබස් එක අවුරුදු 3න් 3ට යාවත් කාලීන වෙන සිලබස් එකක් තමයි ඇන්ග්ලිස් ආයතනයේ තියෙන්නේ. ඉතින් ඒ සිලබස් එක ඒ ආකාරයෙන්ම අපේ දරුවන්ට හැදෑරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒත් එක්කම තමයි අපේ ලංකාවේ මේ පාඨමාලාවන් මෙහෙයවීම සඳහා අපිත් එක්ක ප්‍රවීණ දේශක මඩුල්ලක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ඇන්ග්ලිස් ආයතනයේ සහ එහි ශාඛාවන් වල සිටින ආචාර්යවරුනුත් ලංකාවට පැමිණෙනවා මේ පාඨමාලාවන් මෙහෙයවීමේ කටයුතු සඳහා. ඉතින් එතනදී කෙනෙක් බලන්න පුළුවන්
මේ සියලුම පාඨමාලාවන් සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන්ද කියන කාරණේ සම්බන්ධයෙන්. ඔව්. මේ සියලුම පාඨමාලාවන් සිදු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන්. ඉතින් එහිදී අපේ දරුවන්ට යම්කිසි කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවේ අපහසුතාවයන් තිබෙනවා නම් ඔවුන්ටත් ඒ සඳහා අපි නොමිලේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවන් පවත්වනවා. මේ තමයි අපි ඇංග්ලිස් ආයතනය සමග සම්බන්ධ වෙලා කරන ප්‍රධාන පාඨමාලාවන් 5. ඊට අමතරව කොළඹ Academy of Hospitality Management ආයතනය මගින් නිර්මාණය කරපු විවිධ කෙටි කාලීන පාඨමාලා තිබෙනවා. මෙහිදී ඇත්තටම NVQ3 කියන සුදුසුකමත් අපි ලබා දෙනවා. එහිදී මම නාමික වශයෙන් කිව්වොත් කේක්, පේස්ට්‍රි, බ්‍රෙඩ්, ඒ වගේම ඩිසර්ට්, මික්සොලොජි පාඨමාලාවන්, ඒ වගේම කොෆි. එහෙමත් නැත්නම් දැන් හරිම ප්‍රසිද්ධ මාතෘකාවක් නෙමෙයි බැරිස්ටා කියන දේ. බැරිස්ටා ප්‍රෝග්‍රෑම්. ඒ වගේම ඊට අමතරව අපි රාජ්‍ය ආයතනයක හරි එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයක හරි වැඩ කරන සේවකයන්ට අවශ්‍ය ටේබල් එටිකට්ස් එහෙම නැත්නම් ගෲමින් වගේ විශේෂයෙන් නිර්මාණය වුණු පාඨමාලාත් අපි ආයතනයේ විසින් මෙහෙයවීම් කටයුතු සිදු කරනවා. දිල්ලාර දැන් ඔය සියලු දේවල් දැන් මෙතුමේ සිලබස් එක ගැන කිව්වා පාඨමාලාවන් ගැන කිව්වා. හැබැයි මේ විෂය ගත්තාම මේක ඇවිල්ලා ප්‍රැක්ටිකල් එකක් නේ. මේකේ ප්‍රායෝගික දේවල් ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න දරුවන්ට. එතකොට මේක මේ ප්‍රායෝගික පහසුකම් ටික දෙන්න ඇත්තටම කාම් ආයතනයේ විදිහට ඔබතුමියලා මොනවද සංවිධානය කළා තියෙන්නේ? ඔව්. දැන් මේ අද අපි කතා කරන සියලුම පාඨමාලාවන් vocational qualifications. එහෙමත් නැත්නම් වෘත්තීමය සුදුසුකම් කියන ගණයට තමයි අයිති වෙන්නේ. එතකොට ඒ නමේම තියෙනවා යම්කිසි වෘත්තියක් සඳහා තමයි අපි දරුවන්ව මේ පුහුණු කරන්නේ. ඉතින් ඒ වෘත්තිය සඳහා පුහුණු කරනකොට ප්‍රායෝගික දැනුම එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් නොලෙජ් එක නැතුව අපිට මේක කරන්න බෑ. ඒ නිසාම තමයි අපි කාම් පරිශ්‍රය නිර්මාණය කරලා තියෙන්නේ හෝටලයක ආකෘතියට. හෝටලයක තියෙනවා වගේ ලොබි ඒරියා එකක්, රිසෙප්ෂන් ඒරියා එකක්, රෙස්ටෝරන්ට් එකක්. එතනින් එහාට ගිහම කිචන්ස් අපි කිචන්ස් 3ක් තියෙනවා. ඒක කමර්ෂල් කුකරි දරුවන්ට ඔවුන්ගේ ප්‍රැක්ටිකල් සඳහා එක කිචන් එකක්, පැටිසරි එහෙම නැත්නම් පේස්ට්‍රි සහ බේකරි කියලා අපි කියනවා. ඒ දරුවන්ට වෙනම කිචන් ෆැසිලිටි එකක් අපි ලබා දීලා තිබෙනවා. එතනින් එහාට ගියාම මම කලින් කවගේ රෙස්ටෝරන්ට් එකට එන්න පුළුවන් ගෙස්ට්ලාට ඇවිල්ලා ඒ ආහාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට ඒ රෙස්ටෝරන්ට් එකට එන ගෙස්ට්ලාට ආහාර පිළියෙල කරන්නට අපි IP කිචන් කියලා කියනවා. ඉන්ඩස්ට්‍රි ප්ලේස්මන්ට් කිචන් එකක් දරුවන්ට හදලා දීලා තියෙනවා. මෙතනින් එහාට ගියාම බා ප්‍රැක්ටිකල්ස් වලට ළමයින්ට වෙනම බා එකක්. එතකොට කොෆි සහ අපි කියනවා බැරිස්ටා කියලා. මේ සබ්ජෙක්ට් සඳහා ළමයින්ට අපි වෙනමම කොෆි ඇකඩමි එකක් නිර්මාණය කරලා තියෙනවා. සහ තව දෙයක් තමයි හෝටලයක ආකෘතියට අපි නිර්මාණය කරලා තියෙන හෝටල් කාමර. මේ සියලු පහසුකම් අපි ආයතනය තුලම දරුවන්ට ලබා දීලා තිබෙනවා. ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එක ලබා ගන්න. එතනින් එහාට ගිහිල්ලා ඇත්තටම අපි ඉන්ස්ටිටියුට් එකක් විදිහට ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් රටවල් වල හෝටල් එතකොට travel agents ලා event management companies එක වැඩ කරනවා. ඉතින් ඒ සමගාමීව අපි මේ දවස්වල කරගෙන යන වැඩසටහනක් තමයි a day with GM නැත්නම් a day with general manager කියලා අපි Gold Face hotel එකත් එක්ක දවසක් අපේ ළමයින්ට ගත කරන්න හැකියාව තිබෙනවා general manager එකත් එක්ක. ඒත් ඔහුගේ දවස ගෙවෙන්නේ කොයි වගේද රැකියාවේ ස්වභාවය අඳුර ගැනීමක් තමයි දරුවන් ඒ තුලින් කරන්නේ. ඉතින් අර practical knowledge එක අපි දරුවන්ට ඒ ආකාරයෙන්ම මේ පාඨමාලාව තුල ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. හොඳයි ගායනි මහත්මිය දැන් ඔබ සඳහන් කරා වගේ මෙතුමියත් සඳහන් කරා වගේ මේ කොමර්ෂල් කුකරි එහෙම නැත්නම් පැටිසරි මේ වගේ පාඨමාලාවන් ඉගෙන ගන්න දරුවන්ට මේ පාඨමාලාව යටතේ හදන්න වෙන කෑම වර්ග ගැන කතා කරලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ආයතනයක් එක්ක ඔබ ආයතනයේ සම්බන්ධ වෙලානේ මේ පාඨමාලාව ලබා දෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියානු කෑම වර්ග විතරද කියලා දෙන අපි ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරමු. ඔව් සනුති. ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. ඒකද මේක අපි පිරිනමන්නේ ඕස්ට්‍රේලියානු සුදුසුකමක් ක්වොලිෆිකේෂන් එකයි. ඉතින් එහිදී කෙනෙක් බලන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ කෑම විතරද මෙහි අපි හදන්න උගන්වන්නේ අපේ දරුවන්ට කියලා. ඇත්තටම මේක අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත පාඨමාලාවක්. එහිදී ඕස්ට්‍රේලියාවට ආවේනික කෑම වර්ග විතරක් නෙමෙයි. විශේෂයෙන්ම යුරෝපා රටවල් වල කෑම වර්ග, ඒ වගේම මැද පෙරදිග රටවල් වල කෑම වර්ග සහ ආසියානු රටවල් වල සියලුම කෑම වර්ග විවිධ වට්ටෝරුන් යටතේ දරුවන්ට ප්‍රායෝගිකව අත්හදා බැලීමේ කිරීමේ හැකියාව අපි
අවශ්‍ය සියලුම පහසුකම් සපයලා තියෙනවා. දිල්හාර කිව්වා වගේ අවශ්‍ය සියලුම පහසුකම් අපේ ආයතනය තුල තියෙනවා, කිචන් ෆැසිලිටිස් හැමදේම. ඒත් එක්කම තව දෙයක් තමයි මේවට භාවිතා කරන අමුද්‍රව්‍ය. අපි ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා කියන්නේ ඒවත් ඇත්තටම ඒ වට්ටෝරුන් වලට අනුකූලවම ඒ හරිම ඉන්ග්‍රීඩියන්ට් එක අපි දරුවන්ට ලබා දෙනවා උන්ගේ ප්‍රායෝගික පුහුණුව සිදු කිරීම සඳහා. අපි ගායනී මහත්මියගේ ඊළඟ ප්‍රශ්නෙත් අහමු. දැන් කෑම ගැන ගොඩක් කතා කරන්නේ. පොඩ්ඩක් කෑම වලින් එහා පැත්තට ආවොත් travel and tourism සහ මේ event management ගැන ඔබතුමියගේ ආයතනය විසින් මොන වගේ පාඨමාලාවල්ද තියෙන්නේ සහ ඒ එතන තියෙන ප්‍රායෝගික පුහුණු පරිසරය කොහොමද? ඔව් අපි travel and tourism කියන පාඨමාලාව ගැන කතා කරොත් පුබුදු එතනදී ඇත්තටම අපි ප්‍රායෝගිකව පාඨමාලාවක් කරන එකේදී තමයි දරුවෙක් වැඩ ලෝකයට ගියාට පස්සේ ඔහු කොහොමද ඒක හරියාකාරව නිරත වෙන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලැබෙන්නේ. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක තුළ මේ travel and tourism කියන පාඨමාලාවේදී කොහොමද ටුවර් එකක් ප්ලෑන් කරන්නේ, කොහොමද අයිටිනරි එකක් හදන්නේ, ඒත් එක්කම කොහොමද එස්ටිමේන්තුවක් හදන්නේ, ඒ කියන්නා වූ සියලුම සිද්ධාන්ත දැනුම ඕන්ට ලබා දෙන අතරෙම අපි විවිධ සංචාරයන් මේ වෙනුවෙන් ළමයින්ටම අපි දීලා තියෙනවා සූදානම් කරන්නට. ඉතින් එහිදී විශේෂයෙන්ම විදේශ සංචාරකයන් ආකර්ෂණය වෙන ස්ථාන කිහිපයකට අපි ඕන්ව රැගෙන යනවා. ඒ සංචාර සියල්ලක්ම සංවිධානය කරනු ලබන්නේ ස්ටුඩන්ට්ස් ළමයි. ඉතින් එහිදී විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටත් අපි මේ දරුවන්ව රැගෙන යනවා. එහිදී ඇත්තටම ගුවන් තොටුපළ බැලීම පමණක්ම නෙමෙයි අරමුණ. ඒකේ අරමුණ අපි පළවෙනි අදියරේ සිට අන්තිම අදියර දක්වාම කොහොමද මේ එයාපෝට් එකක ක්‍රියාපටිපාටිය සිදු වෙන්නේ කියන එක සම්බන්ධව දැනුවත්භාවයක් අපි ඒ ප්‍රායෝගිකව දැනුමක් ලබා දෙනවා අපි ඒ කාර්ය මණ්ඩල සමග සම්බන්ධ වෙලා. ඉතින් ඒත් එක්කම අපේ මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට අපි තවත් විශේෂම අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ඒවියේෂන් කොලේජ් එකක් සමග සම්බන්ධ වෙලා එහිදී ඔවුන්ට ලබා දෙන ටිකටින් ඇන්ඩ් රිසර්වේෂන් කියලා වෙනම පාඨමාලාවක් තියෙන එක අපි නම් කරන්නේ මීඩියස් ට්‍රේනින් කියලා. ඒ පාඨමාලාව නොමිලේ හැදෑරීමේ අවස්ථාවක් අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් මේ වෙනකොට අපි ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ඨයේ දැවැන්තයෙකු වෙන මේ ජෙට්වින් ට්‍රැවල්ස් කියන ආයතනයත් සමග සහ සම්බන්ධ වෙලා ඔවුන්ගේ ප්‍රවීණයන්ගෙනුත් අපේ දරුවන්ට කොහොමද මේ ප්‍රායෝගිකව මේ travel and tourism කියන ඒරියා එක කොහොමද අපි වැඩ ලෝකයේදී පාවිච්චි වෙන්නේ ප්‍රායෝගිකව කොහොමද අපි ඒක ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධයෙන් ඒ දැනුවත්භාවය අපි ලබා දීමක් සිදු කරනවා. ඉතින් ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ මොනවාද මේ ඉවෙන්ට් මැනේජ්මන්ට්. ඉවෙන්ට් එකක් කියන එක පුබුදු සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකක් කරන්න නැතුව අපිට ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක එහෙමත් නැත්නම් අත්දැකීම ලබා ගන්න හරි අමාරුයි. ඉතින් එහිදීත් අපි ළමයින්ට වෙනම දීලා තියෙනවා ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න. විවිධාකාර වූ ස්මෝල් ස්කේල් එකේ ඉඳන් කියන්නේ කුඩා පරිමාණයේ ඉඳන් මහා පරිමාණ ඉවෙන්ට්ස් මේ සංවිධානය කිරීමේ මේ පහසුකම අපි සකසලා දීලා තියෙනවා. ඉතින් එහිදී කොහොමද ඉවෙන්ට් එකක් ප්ලෑන් කරන්නේ, කොහොමද ඉවෙන්ට් එකකට බජට් එකක් එහෙම නැත්නම් ඇස්තමේන්තුවක් හදන්නේ, කොහොමද මොනාගේ අභියෝග වලටද මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ කියන හැම පරාසයක් තුළම දරුවන්ට ඉවෙන්ට් සංවිධානය කිරීමට අවශ්‍ය පරිසරය අපි හදලා දීලා තියෙනවා. ඉතින් හැම පාඨමාලාවක්ම ගත්තොත් ප්‍රායෝගික පුහුණුව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ සියලුම පහසුකම් අපි විසින් සපයලා දීලා තියෙනවා. දැන් ඔබට ඊළඟට එන ප්‍රශ්නය තමයි මේ පාඨමාලාවල් හදාරුවාට පස්සේ රැකියාව වෙළඳපොළට යනකොට රැකියාවක් හොයාගන්න පුළුවන්ද? ඒ සඳහා ඔබ ආයතනය විසින් මොන වගේ සහයෝගයක් කොයිතරම් දුරට ලබා දෙනවද කියන කාරණේ අපි ඒ ගැන සඳහන් කරමු. බොහොම හොඳ ප්‍රශ්නයක් සනති. ඊට කලින් මම මතක් කරන්න අවශ්‍යයි අපි මේ වෙනකොට වැඩ ලෝකයට දායාද කරලා තියෙනවා ළමයි 3000කට අධික පිරිසක්. ඔවුන් ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවල් වල ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්ත, ජර්මන්, ෆ්‍රාන්ස්, සිංගප්පූර්, මිඩල් ඊස්ට් කන්ට්‍රීස් ආදි වශයෙන් ගොඩාක් රටවල් වල ඔවුන්ගේ රැකියාව කරමින් ඉන්නවා. ඉතින් කියන්න ඕන විශේෂයෙන්ම අපේ දරුවෝ ඉන්නවා මාකටිං ක්ෂේත්‍රයේ රැකියාවල් කරන HR ඩිපාර්ට්මන්ට් වල. ෆයිනෑන්ස් වගේ ඩිපාර්ට්මන්ට්ස් වලත් වැඩ කරන එකට හේතුව තමයි මේ ඉගැන්වීම් කරනකොට ඔවුන්ට මේ කරිකියුලම් එක ඇතුලේ ඉගෙන ගන්න ලැබෙනවා HR කම්පෝනන්ට් එක. මාකටිං, එතකොට සේල්ස් පැත්තක්, ෆයිනෑන්ස්, ටැක්ස් මේ ගොඩක් දේවල් මේ මොඩියුල්ස් ඇතුලේ මේ කියන්නේ කරිකියුලම් එක ඇතුලේ කවර් වෙනවා. ඒ නිසා අපි දරුවන්ට හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඔය වගේ ඩිපාර්ට්මන්ට්ස් වලත් රැකියාව කිරීමේ හැකියාව තිබෙනවා.
ඉතින් මේ රැකියාව සඳහා දෙන සහයෝගය කොයි වගේද කියන කාරණය මතක් කරොත් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් කියලා අපි වෙනමම ඩිපාර්ට්මන්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා ඉන්ස්ටිටියුට් එක ඇතුලේ. එතකොට මේ ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නේ දරුවන්ට රැකියාව එහෙම නැත්නම් ඔවුන්ගේ ඉන්ටර්න්ෂිප් සඳහා ළමයින්ට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපි ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවල් වල හොටෙල්ස් එක්ක ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිස් එක්ක ට්‍රැවල් ඒජන්ට්ස්ත් එක්ක අපි කටයුතු කරනවා. ඉතින් අපේ දරුවෝ ඒ නිසාම දැන් අපිට එන වේකන්සිස් කෙලින්ම අපිව කතා කරලා ඔවුන් අපිට ඩිරෙක්ට්ලි ලබා දෙනවා. එතකොට අපිට තියෙනවා අපි හදාගත්ත දරුවන් සමග හදාගත්ත පෝටල් එකක්. එහෙම නැත්නම් ගෲප්ස්. මේ හරහා දරුවන්ට මේ තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා වගේම ඒ දැනට ඉන්න දරුවෝ විතරක් නෙවෙයි. අයින් වෙලා ගියපු දරුවන්ටත් අවශ්‍ය නම් නැවත අලුත් රැකියාවක් සඳහා මේ තුලින් ලබා ගන්න තොරතුරු ලබා ගැනීමේ හැකියාව අපි හදලා දීලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන අපි මේ අවුරුද්දේ විතරක් සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ස් ලොගුල අපි හැමෝම දන්න සෙලාවි කියන රෙස්ටෝරන්ට් එකට කණ්ඩායම් 5ක් යවලා තියෙනවා මේ ජනවාරි ඉඳන් මේ මාසෙ වෙනකොට. ඉතින් අර රැකියාව සම්බන්ධව බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ මේ ක්ෂේත්‍රයේ. ඉතින් හරි පුහුණුවක් මනා පුහුණුවක් ඔබට ලැබිලා තිබෙනවා නම් රැකියාව ගැන කිසිම බයක් වෙන්න අවශ්‍ය නෑ. අපෙනුත් දරුවන්ට අවශ්‍ය සහයෝගය අපි උපරිමයෙන්ම ලබා දෙනවා. ඔව් ගායනි මහත්මිය දැන් ඇත්තටම ඔය වර්තමාන වැඩ ලෝකය ගැන කතා කරනකොට මේ දැනුම ප්‍රායෝගික හැකියාවන් වගේම පෞරුෂය කියන එක වුන් බලනවා විශේෂයෙන්ම මේ කුසලතා කියන කාරණාව. ඒතකොට මේකට මේ විෂය බාහිර ක්‍රියාකාරකම් කියන කොටසත් ඉතාමත්ම වැදගත් අධ්‍යාපන ආයතනයක. ඒ පිළිබඳව ඔබේ ආයතනයේ කොහොමද සැකසුම් සකස් ඔව් පොදු ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි අධ්‍යයන ආයතනයක් විදිහට විශ්වාස කරන දෙයක් තමයි ළමයින්ට මේ විෂය පරිපතයෙන් පරිබාහිරව කෙරෙන්නා වූ බාහිර ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ පෞරුෂය වර්ධනය සඳහා විශාල රුකුලක් ලබා දෙනවා කියන එක. ඉතින් එහිදී ඇත්තටම අපි මේ කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ආයතනයේ පිහිටා තිබෙන්නේ ලංකාවේ දැවැන්තම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මාළඹේ. එමත් නැත්නම් අපි මාළඹේ ස්ලිට් එක කියලා හඳුන්වන්නේ. ඉතින් ස්ලිට් පරිශ්‍රයේ තමයි අපි පිහිටලා තියෙන්නේ. ඉතින් එහිදී ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වන දරුවන්ට ක්‍රීඩාවන් කරන්නට අවශ්‍ය දරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩාංගන පිහිනුම් තටාක ඒ වගේම බාස්කට්බෝල් කෝට්ස් බැඩ්මින්ටන් කෝට්ස් ඒ වගේ සියලුම පහසුකම් වලින් සමන්විත පරිශ්‍රයක් තමයි මේ මාළඹේ ස්ලිට් කැම්පස් පරිශ්‍රය කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම කලා කටයුතු සඳහා හැකියාවක් එහෙම නැත්නම් ආසාවක් දක්වන දරුවන්ට ඒ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ප්‍රසංගයන් විවිධ ප්‍රසංගයන් ඒ වගේම තරඟාවලීන් අහලත් ඇති මං හිතන්නේ පුබුදු ස්ලිට් ගොට් ටැලන්ට් කියලා වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක් තියෙන ප්‍රසංගයක් තියෙනවා. ඉතින් ඒකට ඒ සඳහා මේ සියලුම ෆැකල්ටි වල දරුවන් සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම විවිධ සිසු සංවිධාන අපි මේ සියලුම ෆැකල්ටි වල හදලා තියෙනවා. එහිදී අපි අත්‍තරම බලාපොරොත්තු වෙන දරුවන්ගේ නායකත්ව කුසලතාවයන්. ඒ වගේම ටීම් වර්ක් එහෙම නැත්නම් සහයෝගයෙන් කොහොමද වැඩක් කරන්නේ? මොකද අපි වැඩ ලෝකෙට ගියාට පස්සේ කොහොමද මේවා ඇප්ලයි කරන්නේ? මොකද අපි පොතේ දැනුම විතරක් අරගෙන ගිහිල්ලා බෑ. මේ කුසලතාවයන් වලින් විශාල සහයෝගයක් ලැබෙනවා ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍ය ඉලක්ක කරා යොමු වන්නට. ඉතින් ඒ අවශ්‍ය සියලුම පහසුකම් මේ පරිශ්‍රය තුල අපි දරුවන්ට අත්විඳ ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා පොදු. දිල්හාර මහත්මිය දැන් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා ගොඩක් දරුවන්. ඒ වගේම දෙමාපියන්. උසස් අධ්‍යාපනයට දරුවන් පාඨමාලාවක් තෝරගන්නකොට දරුවන් වගේම දෙමාපියන් ගොඩක් වෙලාවට ගොඩක් කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනිනේ. තමන් උසස් අධ්‍යාපනයට පාඨමාලාවක් තෝරගන්නකොට එතකොට සාමාන්‍ය සමස්තයක් විදිහට ගත්තාම එහෙම පාඨමාලාවක් තෝරගන්නවා නම් කෙනෙක් මොන වගේ කරුණු ගැනද සලකලා බලන්න ඕනේ? ඔව් දැන් තමන්ගේ අනාගතයනේ මේ තීරණය කරන්න හදන්නේ. එතකොට විශේෂයෙන්ම දෙමව්පියන් සහ දරුවන් බලන්නට අවශ්‍ය වෙන්නේ මම මොන දෙයටද වැඩිපුර දක්ෂ වෙන්නේ. එතකොට මගේ ආසාව, මගේ කැමැත්ත තියෙන්නේ මොන ක්ෂේත්‍රයටද කියන එක බලන්නම අවශ්‍යයි. මොකද නැත්තම් අපි අර එකම රාමුවකට කොටු වෙලා හැමදාම සාම්ප්‍රදායික පාඨමාලාවන් වලට තමයි යොමු වෙන්නේ. ඉතින් අර ඒකටත් හේතුව ගොඩක් වෙලාවට අපි දෙමව්පියෝ ගොඩක් වෙලාවට හිතනවා මේ කියන පාඨමාලාවන් ටික විතරයි කරන්න ඕන වගේ. අපි දරුවන්ගේ අර ආසාවට ඒ කැමැත්තට ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුණාම ගොඩක් වෙලාවට වෙන්නේ ඕනම රැකියාවක් මම කියන්නේ. ශාස්ත්‍රයට ආවට පස්සේ අපිට මේ ශාස්ත්‍රයේ ඒ රැකියාව කරගෙන යන්න ආසාව නැතිවොත් කරගෙන යන්න අමාරුයි. මේ ශාස්ත්‍රයේ ඉහළට යන්නත් අමාරුයි. අපිට ඒ ආසාව නැහැ. ඒ නිසා විශේෂයෙන් දෙමව්පියන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි දරුවන්ගේ කැමැත්ත, ඒ ආසාව සහ
ඔහුගේ දක්ෂතාවයට ඉඩ දීම. විශේෂයෙන් ඒ කරුණ ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ඒ දේවල් තේරුම් අරගෙන යම්කිසි පාඨමාලාවක් තෝරගත්තට පස්සේ ඒ වෙනුවෙන් තෝරගන්න ආයතනය ඒ පාඨමාලාව ලබා දීමට හොඳ පළපුරුද්දක් ඇති ආයතනයක්ද කියන එක දෙමව්පියෝ හොයලා බලන්නටම අවශ්‍යයි. දරුවනුත් ඒ කරුණ ගැන හොයලා බලන්න ඕන. ඒතර මේ පළපුරුද්ද ගැන කතා කරනකොට ඒ පාඨමාලාව ලබා දෙන්න ඒ ආයතනයට හොඳ ආචාර්ය මඩුල්ලක් ඉන්නවද කියන එක බලන්න ඕන. ඒ ක්වොලිෆිකේෂන් එක ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම පිළිගත්ත ක්වොලිෆිකේෂන් එකක්ද කියන එක දෙමව්පියෝ සහ දරුවෝ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. අනිත් කාරණය තමයි අපි ගෙවන මුදල. එහෙම නැත්නම් කෝස් ෆී එක. මේක ඉතාමත් වැදගත් කාරණයක්. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් පැටිසරි කියන අපි කතා කරපු පාඨමාලාව ලංකාවේ ගත්තොත් මේ නමින්ම පාඨමාලා ගොඩක් තියෙනවා. ඒකට හැබැයි කෝස් ෆීස් විවිධයි. එතකොට අපි බලන්න ඕන මොන පාඨමාලාවද හොඳ. ඒකට විශේෂම අපි බලන්න ඕන දෙයක් තමයි උදාහරණයක් විදිහට අපි කේක් එකක් හදනවා කියලා කියමු. ඒතර මේ කේක් එක හදන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන ලෙක්චරර් හදනවා දරුවෝ ටික බලන් ඉන්නවා නම් ඒ hands on experience එක දරුවට ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රායෝගික දැනුම දරුවට ඇවිල්ලා නැහැනේ. එතකොට resources අඩුවෙන් පාවිච්චි කරලා පාඨමාලාව අඩුවට ඒ කියන්නේ නැත්නම් course fee එක අඩුවට ලබා දෙන්න පුළුවන් පාඨමාලාවක් තියෙනවා. හැබැයි දරුවටත් මේ සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ලබා දීලා තනියෙන් මේ hands on experience එක ගන්න ලැබෙනවා නම් අර resources වැඩිපුර පාවිච්චි වෙන නිසා course fee එකේ වැඩියෙන් ගෙවන්න වෙයි. හැබැයි ඒ ලැබෙන වටිනාකම තමන් ගෙවපු මුදලට වැඩින වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් අර course fee කියන කාරණයට ආවම දෙමව්පියන් සහ දරුවෝ විශේෂයෙන් හොයලා බලන්න ඕන මං ගෙවන මුදලට මට ලැබෙන වටිනාකම. අනිත් විශේෂම වැදගත්ම කාරණේ තමයි රැකියාවන් කියන එක. දැන් අපි දන්නවා වර්තමානයේ AI නිසා ගොඩක් රැකියාවන් ප්‍රතිස්ථාපනය වෙමින් තියෙනවා. මේ AI වලට රීප්ලේස් කරන්න අපහසු රැකියාවකට එන්න අවශ්‍යයි අද කාලේ අපි. ඉතින් ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් ෂෙෆ් කෙනෙක් වෙනවා කියන එක. ඒ හදන කෑමවල රසය, ඒ නිර්මාණශීලීත්වය ෂෙෆ්ගෙන් ෂෙෆ්ටත් වෙනස්. එතකොට AI වගේ දෙයකින් මේක රීප්ලේස් කරන්න පුළුවන්ද? අපහසුයි. ඉතින් ඒ වගේ දේවල්, ඒ කියන්නේ ස්කිල් බේස් වෙච්ච ක්වොලිෆිකේෂන්ස් කරන එක ඇත්තටම ඇඟට ගුණයි අද කාලේ. එහෙම නැති වුණොත් ටිකක් රැකියාවන් වලට එනකොට අමාරු වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රධාන කාරණා තමයි දෙමාපියන් ඇත්තටම දෙමාපියන් සහ දරුවන් දෙගොල්ලම කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ තමන්ගේ අනාගතය පිළිබඳ තමන් ගන්න තීරණයක්. ඉතින් අපි මේ සම්බන්ධව මනා දැනුමක් තියෙන එක්ස්පීරියන්ස් එකක් තියෙන පුද්ගලයන්ගෙන් කන්සල්ටේෂන් එකක් අරගෙන මේ අනාගතයේ ගන්න තීරණය ගන්නවා නම් ඉතාමත් හොඳයි. ඉතින් ආරාධනා කරනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ පිළිබඳ විස්තර ගන්න පුළුවන්. ඔව් දිල්හාර තාම කෙටියෙන් තප්පර 10ක් 15ක් කරන් දුරකථන අංකය කියන්න දෙමව්පියන් සම්බන්ධ වෙනවා නම් 0117 999 800 කියන දුරකථන අංක වලින් අපිව කතා කරන්න හැකියාව තිබෙනවා. දැන් ඉතින් ඒ විදිහට ඔවුන් සම්බන්ධ කර ගැනීම හැකියාව ඔබට තියෙනවා. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න අද අපේ මැදිරියට ආපු සිට් හොස්පිටැලිටි ස්කූල් හි නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ගායනී ජයතිලක මහත්මියට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම සිට් හොස්පිටැලිටි ස්කූල් අලවිහා විකුණු මංශ ප්‍රධානී දිල්හාර රත්නායක මහත්මියට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට.